ඉල් පොහොය දිනේ වැදගත්කම ගැන අපි දන්නවා. ඒ වැදගත්කමේ එක් අංගයක් තමයි අද ඒ කියන්නේ ඉල් පොහොය දවසේ තමයි තූපාරාමේ ඉදි කරලා තියෙන්නේ. ඉතින් අද මම කතා කරන්නේ තූපාරාමය ගැන පොඩි විස්තරයක්. ඉතින් තූපාරාමය තමයි අපේ ප්‍රථම ස්තූපය වෙන්නේ. ඒ වගේම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ ඉදි වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව. එතකොට මේකේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව. ඉතින් මේක ගැන පුළුල් විස්තරයක් අපි බලමු. අනුරාධපුරයේ ප්‍රථමයෙන් නැතිවෙච්ච ස්තූපයනේ මේක. ඉතින් පඨමක ස්තූපය කියලා නැත්නම් පඨමක චෛත්‍ය කියලා හඳුන්වනවා මේක. රුවන්වැලි සෑයට උතුරු දෙසින් පිහිටලා තියෙන්නේ. ඉතින් මේක මුලින්ම මහා බෝජක කියන යක්ෂයෙක් සඳහා කැප වුණු දේවාල භූමියක් පැවති බව මහා වංශ ටීකාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අනුරාධපුරේ වැඩ වසනකොට මිහිඳු මහරහතන් වහන්සේ අපිට බුදු ධර්මයේ ගෙනල්ලා දේවානම්පියතිස්ස රජ දවසේ ටිකක් දවසක යනකොට මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට දනුන් දෙලා තිනවා තමන් වහන්සේ දඹදිවට වැඩම කරනවා වගේ. ඉතින් ඇයි කියලා හේතුව විමසලා තියෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට දන්නලා තිනවා මම බුදුන් දකින්න යනවා කියලා. තුන් රජතුමා විස්මයට පත්වලා කොහොමද බුදුන් දකින්න යන්නේ? බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනිවන් පාලානේ. ඒක හින්දා නැවතත් රජුරුවන් අහලා ඒ කොහොමද කියලා. ඊට පස්සේ රජතුමාට දන්නලා තිනවා මිහිඳු මහරහතන් වහන්සේ මම යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වැද පුදාගෙන නැවතත් වඩින අදහසින් කියලා. ඉතින් මේ ගමන වැළැක්වලා අපිටත් කවදා හරි ධාතුන් වහන්සේලා වදින්න ඕනේ කියලා රජු මිහිඳු මහරහතන් වහන්සේට ඇවිටිලි කරාලු අපිටත් ස්තූපයක් බඳවලා දෙන්න අපිටත් ධාතුන් වන්දනා කරන්න කියලා. ඉතින් මේ අදහසින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ තම නැගණිය වන සංඝමිත්තා තෙරණින් වහන්සේගේ පුත්‍රයා ගිහි කාලේ සුමන සාමණේර යන්ටාන කරලා තියෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා නැත්නම් දඹදිව තලයට ගිහිල්ලා අශෝක අධිරාජ්‍යයෙන් ධාතුන් වහන්සේ නමක් ලංකාවට ඉල්ලලා ධාතුන් කරඬුවක් වඩම්මන ලෙස. ඉතින් සුමන සාමණේරයන් දඹදිව තලයට වැඩලා එහිදී ධර්මාශෝක රජුරුවන් දීලා තියෙනවා. එහෙම නැත්නම් පරිත්‍යාග කරලා තියෙනවා ලංකාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව. ඉතින් මේක ධාතු කරඬුවක දාලා ඉන්දියාවේ ඉඳලා සුමන සාමණේරයන් වඩම්මගෙන එනකොට මහා ජනතාවගේ පුද සත්කාර කරන්න ඇතෙක් පිට තබාගෙන තමයි මේ අනුරාධපුර නගරේ නැගෙනහිර දොරටුවෙන් නගරයට ඇතුල් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනත් ලස්සන කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරේ තමයි මේ වැඩමුව ඇතා එක්තරා තැනකදී නැවතිලා තියෙනවා. ටිකක් උස් බිමක නැවතිලා තියෙනවා. එතනින් මෙහා ඇතුල් වෙලා නැහැ. ඊට පස්සේ කරුණු හොයලා බලද්දී තේරුම් ගිහින් තියෙනවා මේ භූමිය මේ උස් බිමේ මෙතර චෛත්‍ය හදන එක මැනවින් හොඳයි කියලා. මොකද මේ භූමිය පෙර සතර බුදුවරුන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද ස්ථානයක්. ඒ කියන්නේ කකුසද බුදුරජාණන් වහන්සේගේ කාලේ තූපාරාමයට පටියාරාමය කියන නමින් හඳුන්වලා මේ ස්ථානයේ මේ සතර බුදුරජාණන් වහන්සේලාගේ සාසන තියෙන අවස්ථාවලදී උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ තැන මේ විදිහටම හදලා ආරාම තිබිලා තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඉතින් මේවා ඒ ශාසන අවසානයත් සමග වෙනසී ගින් තියෙනවා. දෙවියන්ගේ ආනුභාවයෙන් මේ ප්‍රදේශයේ මේ උස් බිමේ කවදාවත් කැලිකසල වැටලා නැහැ. මොකද මේ ප්‍රදේශයේ කටු ලැබකින් ආරක්ෂා වෙලා ඇතත් නැවතිලා තියෙන්නේ මේ ස්ථානයේමයි. ඉතින් මේ ස්ථානයේ ඊට පස්සේ සුද්ධ පවිත්‍ර කරලා අනුරාධපුරේ අබේ වැව නැත්නම් බසවක්කුළුම වැව නැත්නම් ගාමිණී වැව මේ වැවෙන්
මැටි ගෙනල්ලා මේ වැවෙන් ගෙනල්ලා මේ මැටි වලින් ගඩොල් සාදලා ගඩොල් පුලුස්සලා මේ ගඩොල් වලින් හදලා තියෙනවා තූපාරාමේ. ඒතකොට මුලදී මේ කාලේ තූපාරාමේ රජුන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ ස්තූපාරාමේ මැටියෙන් කරලා මේක මුලින් කරලා තියෙන්නේ ධාන්‍ය ගොඩක් විදිහට තමයි හදන්න අණ දීලා තියෙන්නේ මිහිඳු රහතන් වහන්සේ. ඒතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ අනුව ධාන්‍ය ගොඩක් ගොඩ ගැසුවා වාගේ මැටි වලින් මෙතන ස්ථානය නිම කරන්න. ඒකට කියනවා චෛත්‍ය. ධාන්‍යාකාර චෛත්‍යයක් විදිහට තමයි මේ ගඩොල් ස්තූපය හදලා තියෙන්නේ. මේ ගඩොල් ස්තූපේ හදලා මේ ගඩොල් ස්තූපයේදී ධාතුන් නිදාන් කරපුවාම ධාතුන් වහන්සේලා යමා මහ පෙළහැර දැක්වයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ධාන්‍යාකාර ස්වභාවයෙන් යුක්ත මේ චෛත්‍ය 1762 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ ගාහන්ඨාකාර හැඩයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ගාහන්ඨාකාර හැඩයෙන් යුක්ත වෙන්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තූපාරාමේ චිත්‍රයක් දඹුලු ලෙනේ තියෙනවා. ඒකෙත් ඇදලා තියෙන්නේ මේ ධාන්‍යාකාර ස්වභාවයෙන්ලු. ඊට පස්සේ මේක වෙලා තියෙන්නේ ඒ දඹුලු විහාරේ චිත්‍රය ඇදලා තියෙන්නේ 18 වන සියවසේ ශ්‍රී ඒ කියන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ කාලේනේ. ඉතින් මේ කාලේදී දකින්න ලැබිලා තියෙන්නේ මේ ගාහන්ඨාකාර ස්වරූපේ. මොකද මහා පරකුම්බා රජුරෝ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ ගාහන්ඨාකාර හැඩයට. මුලදී තිබිලා තියෙන්නේ ධාන්‍යාකාර හැඩයක. පස්සේ තමයි ගාහන්ඨාකාර හැඩයට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ වටේ ලස්සන ගල් කුළුණු තියෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මේ ගල් කුළුණු මොනවාද කියලා. මේ ගල් කුළුණු හදලා තියෙන්නේ මේ දාගෙබේ ආරක්ෂාවට. ගල් කුළුණු හදලා වහලයක් හදලා චෛත්‍යයන් වහන්සේ වහලයක් යට චෛත්‍යයන් වහන්සේ හිරු රැශ්මියෙන් වැස්සෙන් ආරක්ෂා කරන්න මේ කුඩා ස්තූප හැම එකකටම වගේ මේ වගේ ගෙදරක් නැත්තම් ঘරයක් නැත්තම් වටදාගයක් හදලා තියෙන්නේ ඒකයි. ඉතින් වසභ රජුගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 67ත් 111ත් අතර කාලයේදී වසභ රජුගේ කාලේ තමයි මේකේ වටදාගයක් හදලා තියෙන්නේ. මේ වටදාගේ පසු කාලේනෙම ලජ්ජාතිස්ස රජුගේ කාලේ, ගෝඨාභය රජුගේ කාලේ, දෙවනි අක්බර් රජුගේ කාලේ, මානවම්ම රජුගේ කාලේ මේ ගල් කුළුණු නැවතත් ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. කෙසේ නමුත් අපි මේ දකින ගල් කණු මානවම්ම රජුන් විසින් පිළිසක කරන ලද ගල් කුළුණු බවට සාක්ෂි තියෙනවා. ඒ කාලෙට ගිහිල්ලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ චෛත්‍යයන් වහන්සේ වැඳ පුදා ගන්න අපි හැමෝම උත්සාහ දරමු. ඉතින් ඔබට ධර්මාවබෝධය ලැබෙන ඉල් පොහොයක් වේවා. අද දින පොහොය කර්ම කරමින් ඉතාම සංසුන් ජීවිතයක් ගත කරන්න, බෝසත් ජීවිතයක් ගත කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම පතනවා. ඉතින් මං ගිහිල්ලා එන්න. ඔබට තුනුරුවන් සරණයි.